හායි අන්න අපේ නෝරිලි ව්ලොග් එකේ දෙවෙනි දවසත් අරගෙන ආවා. Good morning. Have a nice day. ආයෙ ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ආයි පොඩ්ඩක් ඇලවෙන්න තමයි හැදුවේ. ඒ ඉතින් මම කර්ට්න කරන සද්දට අපේ අකේනොත් නැගිට්ටා. ඊට පස්සේ දැන් අපි දෙන්නම පල්ලෙහාට ගියා. මම පල්ලෙහාට යනකොට ඉතින් මේ තුන්දෙනා විතර හැරලා හිටියේ. හවුද? ඊට පස්සේ ඉතින් මං චුට්ටක් එළියට ගියා. කලින් දවසට වඩා අද නම් චුට්ටක් සීතලයි. හායෝ ඉතින් මම හිතුවා මම විතරයි උදේම නැගිටලා තියෙන්නේ කියලා. බලනකොට ශිහාරත් වේලස් නැංකිටලා එයා යාළුවෝ දෙන්නෙකුත් අරන් ඇවිල්ලා. ඊට පස්සේ ඉතින් ටී එකකුත් බොන ගමන් අපි කට්ටිය පොඩ්ඩක් ඊයේ වෙච්ච දේවල් ගැන කතා කර කර හිටියා. ඉතින් අද සජනගේ බර්ත්ඩේ එක. ඕෂධ කිව්වම තමයි මමත් ඒක මටත් මතක් වුණේ. ඊට පස්සේ අපි කට්ටිය මෙයාට විශ් කරා. ඊට පස්සේ පොඩි කයියක් ගහගෙන ඉඳලා අපි ලෑස්ති වෙලා ගියා පොඩ්ඩක් ඇවිදින්න. අයියෝ බලන්නකො ඉතින් උදේ ඉඳන් වැස්ස නෑ වුණාට අපේ බස් එක ආපු වෙලාවෙ ඉඳන්ම හයියෙන් වහිනවා. ඒත් ඉතින් අපි වැස්ස කියලා අපේ ගමන නතර කරේ නැහැ. අපි කොහොම හරි මේ පාරෙන් ඇවිදින්න යනවාම කියලා හිතාගෙන කට්ටියම ඔන්න ගියා. ඉතින් එදා වැස්ස දවසේ ඉඳන් කොහෙද අපි එනින් ගම ස්ට්‍රොබෙරි ෆාම් දෙක තුනම බලාගෙන ආවේ. ඒත් එකක්වත් ඇරලා තිබ්බේ නැහැ. ඒ නිසා ඉතින් අපි ආව නිව්සීලන්ත ෆාම් එක බලන්න. මේ වෙලාව නම් ඉතින් වැස්ස චුට්ටක් පායලා තිබ්බේ. ඊට පස්සේ අපි ඉතින් එතන ඉඳලා පොඩි ෆොටෝ ටිකක් අරගෙන වටපිටාව බලලා ගියා ඊටු ටිකක් බලන්න. ඊට පස්සේ අපි ගියා ස්ට්‍රොබෙරි ෆාම් එකකට. ඒත් එතන ෆාම් එක වහලා තිබ්බේ කැෆේ එක විතර ඇරලා තිබ්බේ. අපි නූරේලන ප්ලෑන් කරපු දවස්වල ඉඳන්ම අක්කෙන්ගේ වැටියෙම ඉතින් vlogs බලනවා. ඉතින් ඒ දවස්වල ඉඳන් මෙයා කී හිටියේ යාට නූරේලේ ගිහිල්ලා කැෆේ එකකින් කන්න ඕනමයි කියලා. පස්සේ අපි හවස් වෙලා ගියා ගිගරි ලේක් එකට බයිසිකල් පදින්න. මොකද අපි කලින් පාර ගියාට අපිට බයිසිකල් පදින්න යන ටයිම් එකක් තිබ්බේ නැහැ. අපි ඒ වෙලාව යන වෙලාවේ ඒක වහලා. ඉතින් මේ පාර නූරේලි ගිය ගමනේ මට අමතක වුණ දවස් තමයි බයිසිකල් පැද්ද දවස. මොකද මට බයිසිකල් පදින්න දන්නේ නැහැ. ඉතින් මම ගොඩාක් try කරලා තමයි ඔය චුට්ට හරි පැදගෙන ආවේ. ඉතින් මට අන්තිමට සතුටුයි. කොහොම හරි මම ඒක කළා. ඊට පස්සේ ඉතින් අපි කේක් කපලා අපේ කට්ටිය පොඩ්ඩක් සෙට් වුණා. ඉතින් එදා සීතලත් එක්ක අපි හැමෝටම ගොඩාක් මහන්සි දැනුණා. මොකද අපි ඇවිදින්නත් ගිය නිසා. ඉතින් ওই විදිහට තමයි ඉතින් ගියම දවස. ඉතින් මේ ඔයාලා දකින්න අපේ නෝරේ ට්‍රිප් එකේ අන්තිම දවස. කට්ටිය මුදේට කාලා කරලා ලෑස්ති වුණා ස්ටේෂන් එකට යන්න. Hi, Mrs. Sachini. අයියෝ ඉතින් මේ hina වෙලා හිටියට දෙකක් දුකත් එක්ක මොකද කට්ටියත් එක්ක කාලා බීලා විනෝද වෙලා ඉඳලා ඉතින් යන්න වෙනවනේ. ඉතින් මේ දෙන්න තමයි අපිට හිටපු දවස් ටිකට කෑම උයලා කරලා ආස්පස් කරලා ඔක්කොම කරලා දුන්නේ. ඊට පස්සේ අපි කට්ටිය ස්ටේෂන් එකකට ආවා. ඔන්න අපේ ට්‍රේන් එකත් එනවා.
මේ පෙට්ටිය අපේ රැනේ වෙන කවුරුත් ටිකට් රිසර්වේෂන් කරපු නැති හින්දා තමයි අපි ඔහොම සින්දුවක් කියලා සත්‍යයක් තාගෙන ආවේ. දැන් ඉතින් කට්ටියට මහන්සිය හැමෝම තනින් තන නිදාගෙන තමයි ඉන්නේ. ඕන ඉතින් රාගම ස්ටේෂන් එකටත් ලං වුණා. අපි හැමෝම දැන් ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි හොදන රෙදි ගොඩකුයි හිස් වෙච්ච බැංක් accounts වෙයි මතක ගොඩකුයි එක ගෙදර ගියේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. bye.